Welcome to Kashi Koi Japanese Center. ඉන්ෆෝ වලට අදාළ වෙන මේ ඔයාලට පේන නිහොංගු චැලෙන්ජ් කියලා කියන පොතෙන් තමයි අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ. එතකොට කලින් වීඩියෝස් බලලා නැති කවුරු හරි ඉන්නවා නම් මෙතන උඩ දැන් ලින්ක් එකක් පේනවා ඇති. එතනට ගිහලා ඔයාලට කලින් අපි දාපු මේ පොත සම්බන්ධව දාපු වීඩියෝස් බලන්න පුළුවන්. හරි. අද අපි මෙන්න මේ රෙන්ෂු මොන්දයි කියලා කියන මෙන්න මෙතන ඉඳලා තමයි කතා කරගෙන යන්න තියෙන්නේ. අපි මෙතනට වෙනකන් කතා කරලා තියෙනවා. අපි අද ඒකේ ඊටු කොටස කතා කරගෙන යමු. මේ ප්‍රශ්න වලට උත්තර ටික සාකච්ඡා කරමු. මුලින්ම බලන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් එක කියවලා. කසෙන්නි නනියෝ ඉරෙමස්කා ඉචිනී සංයොන් කරා ඉචිබන් ඊ මොනෝ ඕ හිතොත්සු එරන්දෙ කුදාසයි. මේ ඉර යටි මේ ඉරක් ඇඳලා තියෙන හිස් තැනට මොකක්ද දාන්න පුළුවන් නිවැරදිම පිළිතුර. 1 2 3 4න් තෝරන්න තමයි තියෙන්නේ. හරි අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කියවලා. මෝෂි කොමිෂනෝ නනි නනි කතාගා වකරිමසෙන්. මෝෂි කොමිෂෝ කියලා කියන්නේ ඇප්ලිකේෂන් එක නේද? ඇප්ලිකේෂන් එකේ නනි නනි කතා කියලා කියන ග්‍රැමර් එක තමයි මේ අපෙන් බලන්නේ. පුළුවන් ද බැරිද කියලා බලන්නේ. කතා කියන ග්‍රැමර් එක පාවිච්චි කරනවා දෙයක් කරන විදිහ කියලා කියද්දි නේද? එතකොට verb එකක් එක තමයි පාවිච්චි වෙන්නේ. verb එක ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම must form එකෙන් සහ must ඉවත් වෙලා තමයි මේ කතා කියන එකනත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් ඇප්ලිකේෂන් එක ලියන විදිහ තේරෙන්නේ නැහැ කියලායි මේ කියන්නේ. ඒතර කකු කතා කියලා කියන්න බෑ. කයි කතා කියන්නත් බෑ. කයිතේ කතා කියන්නත් බෑ. මොකද කකු වල මස් ෆෝම් එක කකි මස්. මස් අයින් කරාම ඉතුරු වෙන්නේ කකි කියන කොටස. එහෙනම් කකි කතා වෙන්න ඕනේ. හයි. ජානිබා. නොරිකෝ-සන්නි සරුසනෝ නනි නනි කතාෝ ඔෂියේතා. නොරිකෝ-සන්ට සරුසා කියලා කියන්නේ සල්සා ඩාන්ස් වර්ගයක් තියෙන්නේ අන්න ඒක. එතකොට මේ නොරිකෝ-සන්ට සල්සා නටන විදිහ කියලා දුන්නා. දැන් බලන්න මෙතන උත්තර හතරෙම තියෙන්නේ ඔදොරු කියන verb එකේ ඉන්න පුළුවන් විදි හතරක් නේද? ඔදොරු කියන්නේ නටනවා. එහෙනම් මෙතන කතා කියන ග්‍රැමර් එකත් එක්ක ආවහම ඔදොරු වල මස් ෆෝම් හදාගෙන මස් අයින් කරන්න ඕනේ. එතකොට ඔදොරු කතා කියන්න බෑ. ඔදොත්තේ කතා කියන්නත් බෑ. ඔදෝ කතා කියන්නත් බෑ. මොකද ආන්සර් වෙන්නේ ඔදොරි කතානේ ඔදොරිමස්නේ ඔදොරිමස් මස් අයින් කරාම ඔදොරි කතා. හරි. සම්බා කොනෝ ගේමුනෝ නනි නනි කතාෝ ඔෂියේතේ. ගේමු කියලා කියන්නේ ගේම් එක නේද? බලන්න උත්තර හතර විදිහට දීලා තියෙන්නේ යරු යරිමස් කියන verb එකේ ඉන්න පුළුවන් විදි හතරන්නේ. යරු කියලා කියන්නේ දෙයක් කරනවා කියලා කියන එක. එතකොට මෙතන මේ ගේම් එක කරන විදිහ මට කියලා දෙන්න කියලායි මේ කියන්නේ. එතකොට යරු යරිමස් මස් අයින් කරාම මොකක්ද ආන්සර් එක විදිහට ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙතන. මෙන්න මෙයාවනේ යරි කතා. යරි කතාව ඔෂියතේ. ජයොම්බා අතරශී සූපානි නනි නනි මිමස්තා. ඔයාලා ඉගෙන ගන්න ඇති ඉන්ෆෝ යටතේ තේ මිමස් කියලා ග්‍රැමර් එකක්. තේ මිමස් කියලා කියන්නේ දෙයක් කරලා බලනවා කියලා කියන අර්ථය තියෙනනේ. දෙයක් කරලා බලනවා. තබෙතේ මිමස් කිව්වොත් කාලා බලනවා. ඉත්තේ මිමස් කියලා කිව්වොත් ගිහිල්ලා බලනවා. එතකොට අලුත් සුපර් මාකට් එකට ගිහින් බලනවා කියලායි මේ කියන්නේ. verb එක අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ තේ ෆෝම් එකකින්. එතකොට ආන්සර් එක විදිහට ගන්න වෙන්නේ මෙන්න මෙයාව. ඉත්තේ මිමස්තා. ගිහිල්ලා බැලුවා. past tense එකේ ඉන්නේ තියෙන්නේ. ගිහින් බැලුවා. පස්වෙනි එක. වතාසිමෝ සොනොෆුකු ඕ නනි නනි මිතායි. මේ තේ මිමස් කියන ග්‍රැමර් එක තමයි මේ විදිහට වෙනස් කරලා අපිට මේ ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මිමස් කියලා කියන්නේ බලනවා. දෙයක් කරලා බලනවා තේ මිමස්. තේ මිමස්තා කියලා ආවොත් එහෙම කරලා බැලුවා වෙනවනේ past tense එක. මිතයි තේ මිතයි කියලා ආවොත් තයිදස් කියලා කියන්නේ දෙයක් කරන්න ඕනේ කියන එකනේ. එතකොට තබෙතේ මිතයි කිව්වත් කාලා බලන්න ඕනේ. නොන්දේ මිතයි කියලා කිව්වොත් බීලා බලන්න ඕනේ. එහෙනම් මෙතන වාක්‍ය හැටියට තේරුම ගන්න වෙන්නේ අපිට මෙන්න මේ විදිහටනේ. මටත් ඔය ඇඳුම ඇඳලා බලන්න ඕනේ. අඳිනවා ඇඳුමක් අඳිනවට කියන්නේ අපි කිරු කියලා නේද verb එක. කිරු. දැන් තේ ෆෝම් එකෙන් අනිවාර්යයෙන්ම verb එක ඉන්න ඕනේ. කිරු වල තේ ෆෝම් එක මොකද්ද? කිතේ. කිතේ මිතයි. ජා රොකුබන්の質問です。病院はどこかな? イスピリターレ කොහෙද දන්නේ නැහැ. කෝබන්දේ නනි මිරු. කෝබන් කියලා කියන්නේ පොලිස් බොක්ස්. පොලිස් මුරපොළ.
දැන් මේ එක්කෙනෙක් කියනවා මේ ඉස්පිරිතාලේ කොහෙද දන්නේ නැහැ කියලා. අනිත් එක්කෙනා කියනවා මේ පොලිස් මුරපලෙන් අහලා බලනවද මිරු මේ ප්‍රශ්නයන් අහන්නේ අහලා බලනවද? එහෙනම් මං කලිනුත් කිව්වා අපිට දැන් කලින් ප්‍රශ්න දෙකේදීම හම්බුනේ මේ ග්‍රාමය එක. තේ මිරු තේ මිමස් කියන ග්‍රාමය එක. පොලිස් මුරපලෙන් අහලා බලනවද? එහෙනම් කිකු කියන verb එකේ තේ ෆෝම් එක තමයි හොයාගන්න ඕනේ. කිකු වල තේ ෆෝම් එක මොකක්ද? කිකිතේ නෙමෙයිනේ. කිකු වල තේ ෆෝම් එක කීතේ. කීතේ මිරු.はい。じゃあ7番です。この携帯は何々安いです。携帯කියලා කියන්නේ hand phone එක නේද? මේ hand phone එක何々安いです。何々安いです。何々නිකුයිですකියලා කියන grammar points දෙක එකටම මතක තියාගන්න එක හරිම පහසුයි. යසුයිですකියලා කියන්නේ දෙයක් කරන එක හරිම ලේසියි කියන එක. නිකුයිですකියලා කියන්නේ ඒකේ විරුද්ධ අර්ථය දෙයක් කරන එක අපහසුයි, අමාරුයි කියලා කියන එක. එතකොට මෙතන තියෙනවා මේ ෆෝන් එක උත්තර හතරෙම තියෙන tsukau kanjiyat එක. tsukau කියන verb එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. භාවිතා කරනවා. භාවිතා කරන්න පහසුයි. පාවිච්චි කරන්න පහසුයි. එතකොට grammar එක හැදෙන්නේ verb එකේ must form එක අරගෙන must අයින් කරලා තමයි මේ යසුයි දෙස් හරි නිකුයි දෙස් හරි දෙකෙන් එකක් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ ෆෝන් එක භාවිතා කරන්න පහසුයි. tsukai mas වල must අයින් කරාම ඉතුරු වෙන්නේ කවුද? tsukai කියන කොටසනේ. tsukai yasui desu. はい。じゃあ8番です。この漢字は何々にくい。මේ漢字何々にくい。මෙතන තියෙන්නේ මේ මතක තියාගන්නවා කියන ඔබොයිරු කියලා කියන kanjiය තමයි නැත්නම් verb එක තමයි මේ උත්තර හතරෙම තියෙන්නේ නේද? නිකුයි කියලා කියන්නේ දෙයක් කරන්න අමාරුයි කියන එක. මතක තියාගන්න අමාරුයි. එහෙනම් ඔබොයේ මස් වල මස් අයින් කරාම ඉතුරු වෙන්නේ කවුද? ඔබොයේ නිකුයි නේ. ඔබොයේ නිකුයි වෙන්න ඕනේ. තේ ෆෝම් වත් ඩික්ෂනරි ෆෝම් වත් පාවිච්චි කරන්න බෑ අපිට. අනිවාර්යෙන්ම මස් ෆෝම් හැදුවා මස් අයින් කරන්න ඕනේ. ඊළඟ එක. නෙබුසකුの時は風を何々安いです。නෙබුසකු කියලා කියන්නේ නිନ୍ଦ මදිකම කියලා කියන එක. නිନ୍ଦ ප්‍රමාණවත් නැහැ කියන එක. නිନ୍ଦ ප්‍රමාණවත් නොවුණු වෙලාවට කසේ කියලා කියන්නේ හෙම්බිරිස්සාව. කසේෝ හිකු කියලා කියන්නේ අපි හෙම්බිරිස්සාව හැදෙනවට. එතකොට හෙම්බිරිස්සාව හැදෙන්න ලේසි. පහසුවෙන් හෙම්බිරිස්සාව හැදෙනවා කියලා කියන එක මෙතන අර්ථවත් කරන්නේ නේ. එහෙනම් කසේෝ හිකු හිකිමස්. හිකිමස් වල මස් අයින් කරාම ඉතුරු වෙන්නේ මෙන්න මෙයානේ. හිකි යසුයි දෙස්. කසේෝ හිකි යසුයි දෙස්. 10番。プラスチックのコップは何々にくい。මෙතන තියෙන verb එක වරේරු කියන verb එක. බින්දෙනවා කියලා කියන්නේ අපි නේද? එතකොට බින්දෙනවා කැඩෙනවා කියලා කියන එක. එතකොට plastic cup ලේසියෙන් කැඩෙන්නේ නැහැ කියලා කියන එකයි කියන්නේ මෙතන. නේ? නිකුයි කියලා කියන එකනේ තියෙන්නේ. එතකොට වරේ නිකුයි, වරු නිකුයි, වත්තේ නිකුයි, වරේරු නිකුයි. එහෙනම් වරේරු කියලා කියන verb එකේ must form එක වරේමස්. මස් අයින් කරාම ඉතුරු වෙන්නේ මෙන්න මෙයා. වරේ නිකුයි දෙස්. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ කොටසෙත් කරන්න තියෙන්නේ අපිට මේ හිස්සනට සුදුසු පිළිතුර තෝරන්නම තමයි. හරි. අපි බලමු එහෙනම් පළවෙනි එක. 彼が勝手に休んだ時、先生はとっても何々いました。彼が勝手に休んだ時。මේ勝手にකියලා කියන්නේ එයා මේ කිසිම පර්මිෂන් එකක් නැතුව එයා හිතු මතයට කියලා කියන එකනේ. ඔහු හිතු මතයට නිවාඩු ගත්ත වෙලාවේ ගුරුවරයා ගොඩක් කේන්තියෙන් හිටියා. ඉමස්තා. ඔකොරු ඉමස්තා, ඔකොත්තේ ඉමස්තා, ඔකොත්තා ඉමස්තා, ඔකොරි ඉමස්තා. මොකක්ද ආන්සර් එක විදිහට ගන්න වෙන්නේ අපිට මෙතන? ඔකොත්තේ ඉමස්තානේ. ගොඩාක් තරහ ගින් හිටියා. දෙවෙනි එක. コンビニの前に財布が何々いた. කොම්බිනි කියලා කියන්නේ convenience store කියලා කියන එක. ඒතර කොම්බිනි එක ඉස්සරහා පර්ස් එකක් වැටිලා තිබුණා. ඔචිරු කියලා කියනවා වැටෙනවට. එහෙනම් වැටිලා තිබුණා. ඔචිතා ඉතා. ඔචිතේතා. ඔචිතේතා ඉතා. ඔචිතේ ඉතා. ඔචි ඉතා. මොකක්ද උත්තරේ වෙන්න ඕනේ? පර්ස් එකක් වැටිලා තිබුණා. ඔචිතේ ඉතා කියලායි අපි කියන්නේ නේ. මෙතන ඔකොත්තේ ඉමස්තානේ. verb එකේ තේ ෆෝම් එකත් එක්ක ඉමස්තා. ඔචිතේ ඉමස්තා. ඊළඟ එක.
රෙන්රකු වා බෝඩොනි නනි නනි අරිමස් කරා යොන්දෙ කුදාසයි. මෙතන රෙන්රකු කියලා කියන්නේ නෝටිස් එක. නේ? නෝටිස් එක බෝඩ් එකේ මෙතනදී කකු කියන verb එකේ ඉන්න පුළුවන් විදි හතරක් නේ. එහෙනම් ලියලා තියෙන නිසා කියවන්න කරුණා කරලා. ලියලා තියෙනවා කකිතේ අරිමස්, කයිතේ අරිමස්, කයිතා අරිමස්, කකිතා අරිමස්. කයිතේ අරිමස් වෙන්න ඕනේ නේ. කයිතේ අරිමස් කරා යොන්දෙ කුදාසයි. අපි යමු එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට. ඔනකසීතා බඩගිනි උනාද කියලා අහනවා නේද? ඔනකසීතා ඔනක ස්කිමස්තකා කියලා කියන එක තමයි මේ අහන්නේ. ඊළඟට පංගා නනි නනි අරියෝ, පංගා කත්තේ අරියෝ, කකිතේ අරියෝ, කයිතා අරියෝ, කත්තා අරියෝ. මේ තේ අරිමස් කියලා කියන ග්‍රැමර් එක තමයි මෙතන මේ ඔයාලගෙන් අහලා තියෙන්නේ නේ. කත්තේ අරු කියලා කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. කව් කියන verb එකේ තේ ෆෝම් එක කත්තේ නේද? එහෙනම් පංගා කත්තේ අරියෝ පාන් අරගෙන තියෙනවා. ඔයාට බඩගිනීද පාන් අරන් තියන්නේ කියලා අපි කියන්නේ. අන්න ඒක තමයි මේ කියන්නේ. හරි. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. どうしていつも黙って何々のちゃんと話して どうしてකියලා කියන්නේ ඇයි කියලා කියන එක නේද? ඇයි හැම වෙලේම දමාරු දමරිමස් කියලා කියන්නේ නිශ්ශබ්දව ඉන්නවා. මුකුත් කියන්නේ නැතුව ඉන්නවා කියන එක. එතකොට අපි අහන්නේ සාමාන්‍යයෙන් ඇයි හැම වෙලේම ඔයා නිශ්ශබ්දව ඉන්නේ කියලා අහනවානේ. එතකොට මෙතන උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? දමත්තේ ඉරුනෝ, දමත්තේ අරුනෝ, දමත්තේ ඉවුනෝ, දමත්තේ ස්තනෝ. මොකක් වෙන්නේ නැද්ද උත්තරය? ඇයි ඔයා හැම වෙලේම කට වහගෙන ඉන්නේ? දමත්තේ ඉරු කියලා කියන්නේ නේ. දමත්තේ මස්. දමත්තේ ඉරුනෝ. චන්තෝ හනස්තේ හරියට කතා කරන්න. 6番明日は6時に駅で何々 හෙට 6ට ස්ටේෂන් එකේදී 待ちいます 待ちにいます 待っています 待ってあります හෙට 6ට ස්ටේෂන් එකේ බලන් ඉන්නවා කියලායි මේ කියන්නේ නේ. අපි කියන්නේ 待っていますකියලානේ. 待っています 待ってありますකියලා කියන එක ගන්න බෑ. 待っていますවෙන්න ඕනේ. හරි. ඊළඟට 7 වෙනි එක. කුනිනි කෛරිතයි නනි නනි කෛරෙමසෙන්. කෛරෙමසෙන් කියලා කියන්නේ ආපහු යන්න බෑ කියලා කියන එක නේද? කනෝකේ වල නෙගටිව් තමයි මේ තියෙන්නේ මෙතන. කෛරෙමසෙන්. කුනිනි කෛරිතයි මට ආපහු රටට යන්න ඕනේ. උනාට යන්න බෑ. යන්න ඕනේ උනාට යන්න බෑ. එතකොට මොකක් වගේ උත්තරයක් දෙන්න ඕනේ මේ උත්තර හතර දිහා බලන්න. එහෙම උනාට එහෙම උවත් ඒ දේ කරගන්න බෑ. උවත් කියලා කියන තේරුමෙන් උත්තරයක් තමයි අපි දැන් සිලෙක්ට් කරන්න ඕනේ. බලමු අපි උත්තර හතර. කෛරිතයි නොනි කෛරෙමසෙන්. කෛරිතයි මදේ කෛරෙමසෙන්. කෛරිතයි නි කෛරෙමසෙන්. කෛරිතයි දෙ කෛරෙමසෙන්. මොකක්ද උත්තරය? ඔයාලා ඉගෙනගෙන ඇති නොනි කියලා ග්‍රැමර් එකක් N4 වලදී නේද? නොනි කියලා කියන මේ ග්‍රැමර් එකේදී අපිට සරලව කිව්වොත් අර්ථය ගන්න පුළුවන්. ඒ දේ එහෙම උවත් එහෙම උනාට කියලා කියන අර්ථය තමයි තියෙන්නේ. එතකොට ආපහු රටට යන්න ඕනේ උනාට යන්න බෑ. 8番です。先週給料をもらったのにもうお金が何々 ගිය සතියේ කියුරියෝ කියලා කියන්නේ සැලරි එක පඩිය. ගිය සතියේ පඩිය ලැබුණා උනාට මෝ කියලා කියන්නේ already කියලා කියන එකනේ දැනටමත් සල්ලි මොකද්ද? දැන් හොඳට බලන්න වාක්‍යන රටාව සිංහලෙන් වාක්‍ය හිතලා බලන්නකෝ. ගිය සතියේ සැලරි එක ලැබුණා උනාට කියලා තියෙනවානේ. නොනි කියලා කියන එක තියෙනවා නේද? ලැබුණා උනාට දැනටමත් සල්ලි තියනවා කියලාද අපි කියන්නේ මේ වෙලාවට. ගිය සතියේ තමයි ලැබුණේ. ඒ උනාට දැනටමත් සල්ලි ටික නැහැ කියලා කියන්නේ නේ. මෝ ඔකනේගා මොකක්ද එහෙනම් උත්තරේ වෙන්න ඕනේ? අරිමසෙන් වෙන්න ඕනේ නේ. මෝ ඔකනේගා අරිමසෙන්. අරිමස් දාන්න බෑ අපිට. හරි. 9 වෙනි ප්‍රශ්නෙට යමුකෝ. カルロスはサッカーが上手なのに試合に何々 මේ පුද්ගලයාගේ නමක් තියෙන්නේ. මේ කරුරොස් සක්කාගා ජෝසු. සක්කා කියලා කියන්නේ සොකර් කියලා කියන එක නේද? සොකර් වලට දක්ෂ වුවත් ෂියයිනි. ෂියයි කියලා කියන්නේ තරඟය. තරඟයට ෂියයිනි ගම්බත්තා, ෂියයිනි කත්තා, ෂියයිනි දෙතා, ෂියයිනි දෙනකත්තා. හිතන්නකො කෙනෙක් දක්ෂයි කියලානේ කියන්නේ මේ කෙනා
සුඛවලට දක්ෂ වුණාට එයා තරඟයට සහභාගී වුණේ නැහැ කියලායි කියන්නේ. තරඟයට ආවේ නැහැ. එහෙනම් මේක නෙගටිව් වෙලා තියෙන්න ඕනේ නේ. මේ යෙදෙන ක්‍රියාපදයේ අනිවාර්යයෙන්ම නැත ස්වරූපයෙන් ඉන්න ඕනේ. ශියායිනි දෙනකත්තා වෙන්න ඕනේ. දෙත කියන්න බෑනේ. එයා දක්ෂ වුණාට තරඟයට සහභාගී වුණා නෙමෙයි. එයා දක්ෂ වුණාට තරඟයට සහභාගී වුණේ නැහැ. ශියායිනි දෙනකත්. ජූබන්දෙස්. කොදුමෝ නනෝනි නනි නනි. මෙතන කොදුමෝ කියලා කියන්නේ ළමයි කියලා කියන එකනේ. ළමයෙක් වුණාට නනිමෝ ශිරණයි නනි කෞශියතේ ඉරොයිරො ස්තේරු ඉරොයිරො ශියතේ. මෙතන ළමයෙක් වුණාට මුකුත්ම දන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් කියන්න බෑ ළමයෙක් වුණාට හැමදේම දන්නවා වගේ උත්තරයක් තිබුණා නම් ඔන්න ගන්න පුළුවන් නේද? බලමු අනිත් එක. කොදුමෝ නනෝනි ළමයෙක් වුණාට නනි කෞශියතේ මොන හරි උගන්වන්න ගැලපෙන්නේ නැහැ නේද? ළමයෙක් වුණාට විවිධාකාර දේවල් දන්නවා. ඉරොයිරො ස්තේරු. අනේ වගේ වාක්‍යයක් මෙතනට අපිට දාන්න පුළුවන්. ළමයෙක් වුණාට එක එක දේවල් දන්නවා. උත්තරේ වෙන්න ඕනේ අංක 3. අපි හතරවෙනි එකත් බලමු. ළමයෙක් වුණාට ඉරොයිරොෂියතේ එක එක දේවල් උගන්වන්න ගැලපෙන්නේ නැහැ මේ උත්තරෙත්. අපිට උත්තරේ විදිහට මෙතනදී ගන්න වෙන්නේ මේ ඉරොයිරොෂිත්තේරු කියන තුන්වෙනි උත්තරය. හයි. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්න 10 කතා කරන්න. මෙතනත් තියෙන්නේ ඔයාලට මේ හිස්තැනට සුදුසු පිළිතුරු තෝරන්නම තමයි. පළවෙනි ප්‍රශ්නෙට යමු ඉස්සෙල්ලාම. සෙන්සේගා හොන් ඕ නනි නනි. සෙන්සේගා හොන් ඕ කුදාසයිමාස්තා. කුදාසරිමාස්තා. මොරායිමාස්තා. ඉතාදාකේමාස්තා. මොකක්ද මෙතනට එන්න ඕනි උත්තරය? දැන් ගුරුවරේ පොතක් දුන්නා කියලායි මෙතන මේ කියන්නේ නේ. දෙනවට අපි කියනවා වෙන කෙනෙක් මට දෙනවට අපි කියනවා කුරෙමස් කියලා කියන verb එක තමයි අපි පාවිච්චි කරන්නේ. කුරෙරු කුරෙමස්. හැබැයි දැන් මෙතන දීලා Tamante මේ පොත දුන්න කෙනා සෙන්සේ කියලා කියන්නේ Tamante වඩා උසස් කෙනෙක්. ඒතර උසස් කෙනෙක් Tamante දෙයක් දෙන බව අඟවන වෙලාවට අපි කුරෙමස් වෙනුවට පාවිච්චි කරනවා verb එකක් කවුද? පාවිච්චි කරන්නේ අපි කුදාසයිමස් කියලා කියන verb එක පාවිච්චි කරනවානේ. කුදාසයිමස්. කුදාසයිමාස්තා. ගුරුවරයා මට පොතක් දුන්නා. කුදාසයිමාස්තා.はい。じゃあ2番です。マリアはのりこさんのお母さん何々お土産をいただきました。お土産をいただきました。මේいただきましたකියලා කියන එක සමානයිもらいましたකියලා කියන වචනයට.いただきましたකියන්නේ මෙතනදී ලැබුණා කියලා කියන එකම තමයි.お土産කියලා කියන්නේ සිහිවටනයක්. සිහිවටනයක් ලැබුණා. මරියට නොරිකොසන්ගේ අම්මගෙන් සිහිවටනයක් ලැබුණා කියලා තමයි මේ කියන්නේ. එතකොට නොරිකොසන්ව ඔකාසන් මොකද්ද? අම්මගෙන් කියලා කියනවා නම් ඔකාසන් නී කියන නිපාතය තමයි මෙතනට ගැලපෙන්නේ. මරියාවා නොරිකොසන්ව ඔකාසන් නී ඔමියාගෙෝ ඉතදකිමාස්තා. හරි. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට. සම්බන්ධです. 山田さんに仕事を手伝って何々。手伝っていただきました。手伝って差し上げました。手伝ってくださいました。手伝ってくれました。මේいただきますකියලා කියන එකいただきましたනැත්නම්いただきますකියලා කියන එක සමාන වෙනවාもらいますකියලා කියන ක්‍රියාපදයට. යමදා සන්ගෙන් වැඩවලට උදව් ලැබුණා කියලායි මේ කියන්නේ. තෙත්සුදත්තේ ලැබෙනවට කියන්නේ මොරව් කියලා කියන එක තව polite විදිහට කියනවා නම් අපිට ඉතදකිමස් කියලා කියන verb එක පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට වඩා උඩින් ඉන්න කෙනෙක්ගෙන් තමන්ට යම් ක්‍රියාවක් කරලා ලැබෙනවට අපි තේ ඉතදකිමස් කියලා කියන මෙන්න මෙයාව පාවිච්චි කරනවා. ඒතර යමදසන් කියලා කියන්නේ එයාට ගෞරව කරන්න තමයි මම මේ ඉතදකිමස් කියලා කියන verb එක පාවිච්චි කරන්නේ මොරයිමස් වෙනුවට. ඕනනම් කෙනෙක්ට මෙතන යමදසන්නේ ශිගතෝ තෙත්සුදත්තේ මොරයිමස්තා කියලා කියන උත්තරය තිබුණා නම් ඒකත් නිවැරදි. දැන් අපිට මෙතන තියෙන්නේ ඉතදකිමස් කියලා කියන verb එකනේ. ඒක නිසා අපිට ගන්න වෙන්නේ මෙතන උත්තර 4න් ඉතදකිමස්තා කියලා කියන එක. කෙනෙක්ගෙන් තමන්ට වඩා උඩින් ඉන්න කෙනෙක්ගෙන් යම් ක්‍රියාවක් කරලා ලැබෙන බව තමයි කියන්නේ මෙතන.はい。じゃあ4番です。社長、日曜日はお何々になりますか? හරි. සංකේගෝ හදාගන්න පුළුවන් තව එක ක්‍රමයක් තමයි
ඕ අකුරක් ඉස්සරහට දාලා ක්‍රියාපදයේ මස් ෆෝම් එක අරගෙන මස් ඉවත් කරලා නි නරි මස් දාන්න පුළුවන් අපිටනේ. එතකොට මෙතන දැන් මේ උත්තර හතරෙම තියෙන්නේ දෙකකේ මස් කියලා කියන ක්‍රියාපදය තමයි මේ ඉන්න පුළුවන් විදි හතරක් තියෙන්නේ නේද? එහෙනම් දැන් මෙතන හිස් තැනට එන්න ඕනේ දෙකකේ මස් වල මස් ඉවත් කරාම ඉතුරු වෙන කොටස. කවුද එතකොට මෙතන උත්තර හතරෙන් අපිට ගන්න වෙන්නේ? මෙතනින් උත්තර හතරෙන් මස් අයින් කරාම එන්නේ දෙකකේ කියන මෙන්න මේ කොටසනේ. එතකොට සම්පූර්ණ වාක්‍ය කියවුවොත් සචෝ නිචියෝ බිවා ඔදෙකකෙනි නරිමස්කා. සචෝගෙන් අහනවා ඉරිදට එළියට යනවද කියලායි මේ අහන්නේනේ. දෙකකෙරු කියන්නේ එළියට යනවද කියලා කියන එකනේ. එතකොට ඔදෙකකෙනි නරිමස්කා කියලා අහුවම ගොඩාක් ප්ලයිට් විදිහට සංකේයක පාවිච්චි කළා තමයි එතනදී අහලා තියෙන්නේ. හයි 5番です。田中さんはケーキをお作りに何々か. මෙතනත් තියෙන්නේ මේ අපි කලින් 4 වෙනි ප්‍රශ්නේදී කතා කරපු ග්‍රැමර් එකම තමයි මෙතන අහලා තියෙන්නේ වෙනස් විදිහකට නේද? දැන් tsukurimas කියලා කියන verb එක අරගෙන මස් ඉවත් කළාම ඉතුරු වෙනවා tsukuri කියලා කියන කොටස. එතකොට ඔත්සුකුරි ni මොකක්ද දෙන්න ඕනේ මෙතන හිස් තැනට? shimas, yarimas, narimas, dekimas. narimas කා කියලා යහනේනේ. තනකසන් කේක් හදනවද කියලා යහනේ. තනකසන් වා කේකියෝ ඔත්සුකුරි ni narimasu ka? 6番です。ピーターさんは日本の音楽を何々ことがありますか? බලමු අපි උත්තර 4 විදිහට මොනවද තියෙන්නේ කියලා. ご聞きになったことがありますか? ご聞きなったことがありますか? お聞きになったことがありますか? お聞きになったことがありますか? මේ අහන්නේ පීටර් සන්ගෙන් පීටර් ඔයා ජපානයේ සින්දු අහලා තියනවද කියලානේ. නිහොන් ඔංගකු ඕ කීතා කොටෝ ගා අරිමස්කා කියලා කියන එකම තමයි මේ මෙතනදී ටිකක් ඊට වඩා ප්ලයිට් විදියට අහන විදිය ඔයාලගෙන් මේ උත්තර 4 විදියට දීලා තියෙන්නේ. ඒක තමයි මේ බලන්නේ දැන්. එතකොට මේ කලින් අපි 4 වෙනි වාක්‍යය 5 වෙනි වාක්‍යයේත් මේ ග්‍රැමර් එක මේ විදිහටම කතා කරා. ඕ අකුරක් ඉස්සරහට දාලා කිකිමස් වල මස් අයින් කරන්න. ඊළඟට නි නරිමස් කියලා කියන එක තමයි එකතු වෙන්නේ. දැන් කොතොග අරිමස් කියලා කියන ග්‍රැමර් එකත් එක්ක මේක සම්බන්ධ වෙන්නත් ඕනේ. කොතොග අරිමස් කියලා කියන ග්‍රැමර් එකත් එක්ක සම්බන්ධ වෙන වෙලාවට verb එකේ ඉන්න ඕනේ තව ෆෝම් එකකින් නේද? තබෙතා කොතොග අරිමස් කියලානේ අපි කියන්නේ. ඒතර මෙතන අහන්නේ අහලා තියනවද කියලා. එහෙනම් ඔකිකිනි නත්තා කොතොග අරිමස්කා කියලා කියන උත්තරය තමයි ගන්න පුළුවන් වෙන්නේ. දැන් නරිමස් දාන්න බෑ මේ අපිට මෙතනට. වාක්‍ය ඉවර වෙන්නේ නැහැ නේ මෙතන. කොතොග අරිමස් එක මෙතන සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර ඔකිකිනි නරිමස් කියලා කියන එක නරිමස් වල තා ෆෝම් එක තමයි නත්තා වෙලා තියෙන්නේ මෙතන. එතකොට නත්තා කොතොග අරිමස්කා. はい。じゃあ7番です。マリアさんのお母様は日本に何々ことがありますか? මරියාගේ අම්මා ඔකාසමා කියලා තියෙන නේද? ඔකාසන් කියන එක තව ටිකක් පොලයිට් විදියට ඔකාසමා. මරියා සන්ගේ අම්මා ජපානයට ඇවිල්ලා තියනවද කියලා යහන්නේ. බලන්න මෙතන තියෙන උත්තර 4 බලන්න. නසත්තා, ඉරෂ්ෂත්තා, ගොරන්නි නත්තා, මිෂියාගත්තා. මේ නසත්තා කියලා කියන්නේ නසයිමස් කියලා කියන්නේ shimas කියලා කියන එක්කෙනාගේ සංකේයය එක. ඊළඟට ඉරෂ්ෂයිමස් කියලා කියන්නේ ඉකිමස් කිමස් වල සංකේයය එක. ගොරන්නි නරිමස් කියලා කියන්නේ මිමස් කියලා කියන verb එකේ සංකේයය එක. මිෂියාගරිමස් කියලා කියන්නේ තබෙමස් නොමිමස් කියලා කියන ක්‍රියාපදවල සංකේයය එක. දැන් මෙතන අහන්නේ මරියාසන්ගේ අම්මා ජපානයට ඇවිල්ලා තියනවාද? එතකොට ඉකිමස් කිමස් වල සංකේයය එක විදිහට අපිට මෙතන උත්තර වලින් ගන්න වෙන්නේ මෙන්න මෙයාව නේද? ඉරෂ්ෂත්තා කොතෝ ගා අරිමස්කා කියලා තමයි අහන්න වෙන්නේ. はい。じゃあ8番です。家族の写真です。何々かඅගට කායයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මේ ප්‍රශ්නයක් තමයි කෙනෙක්ගෙන් අහන්නේ නේ. ご覧になりますか? いらっしゃいますか? 召し上がりますか? なさいますか? මේ තියෙන්නේ මේ මගේ ෆැමිලි එකේ ෆොටෝ එකක්. ඔයා ඒක බලනවද කියලා යහන්නේ කෙනෙක්ගෙන්. මේ ෆොටෝ එක පෙන්නලා අහනවා ඔයා ඒක බලනවද? මිමස් වල මොකද සංකේයය එක මෙතන උත්තර 4ෙන් තියෙන. ගොරන්නි නරිමස් නේද? මිමස් වල සංකේයය එක තමයි ගොරන්නි නරිමස්. එතකොට ගොරන්නි නරිමස්か? はい。じゃあ9番です。山田さんはまた来ると何々いました。なさっていました。なさったいました。おっしゃっていました。
おっしゃったいました。山田さんはまた来ると言っていましたකියලා කියන එක. you කියලා කියන verb එකේ සංකේගෝ එක තමයි අපිට මෙතන හිස් තැනට දාන්න තියෙන්නේ. යමදා සන් ආපහු එනවා කියලා කිව්වා. 言っていましたකියලානේ කියන්නේ අපි. you කියලා කියන ඊමස් කියන verb එකේ සංකේගක මෙතන මේ උත්තර හතරේ කොතනද තියෙන්නේ? ඔෂ්ෂායිමස් නේ. ඔෂ්ෂායිමස්. දැන් මෙතන ඔෂ්ෂාරු වල තේ ෆෝම් එක එන්න ඕනේ. 言っていましたකියලානේ තියෙන්නේ. අපි කියන්නේ 言っていましたකියලානේ. you කියන verb එකේ තේ ෆෝම් එක. එහෙනම් ඔෂ්ෂාරු කියන verb එකේ තේ ෆෝම් එකෙන් තමයි මෙතන ඉන්න ඕනේ. ඔෂ්ෂාත්තේ ඉමස්තා වෙනවා එතකොට. ඔෂ්ෂාත්තා කියන්න බෑ මේ තා ෆෝම් එක. はい。じゃあ10番に行きます。会社で ඔන්න කම්පැනි එකේදී තමයි මේ会話එක යන්නේ. 課長 කියනවා 今日の仕事なかなか終わらないな. අද මේ වැඩ ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. ඊළඟට තනක සන් කියනවා お手伝いあげましょうか? お手伝いしましょうか? お手伝いなさいましょうか? お手伝いされましょうか? හරි. දැන් මේ කචෝට තමයි කියන්නේ නේද? කචෝ කියලා කියන්නේ Tamanට වඩා ඉහළ තනතුරක ඉන්න කෙනෙක්. එතකොට මගේ ඉහළ තනතුරක ඉන්න කෙනෙක්ට තමයි මම දැන් මේ උදව් කරන්නද කියලා අහන්න හදන්නේ. එයා කියනවා මගේ වැඩ ටික ඉවර වෙන්නේ නැහැ අද ලේසියෙන් කියලා. මම අහනවා මම උදව් කරන්නද කියලා. අපි කියන්නේ තෙත්සුදයි ශිමෂෝකා කියලා සාමාන්‍යයෙන් අපි කියනවා කෙනෙක්ගෙන් අහනවා තෙත්සුදයි ශිමෂෝකා කියලා අහන්න පුළුවන් අපිට. එතකොට මේ තෙත්සුදයිමස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් උදව් කරනවා කියලා කියද්දී පාවිච්චි කරන ක්‍රියාපදය. ඕක එතකොට දැන් මම යටහත් පහත් වෙලා මම ගෞරව කරන කෙනෙක් නැත්නම් මට වඩා තනතුරින් උඩින් ඉන්න කෙනෙක්ගෙන් අහනවා මං උදව් කරන්නද කියලා. ඒ වෙලාවට අපි පාවිච්චි කරන්නේ මම කරන දෙයක් සම්බන්ධව පාවිච්චි කරන්නේ අපි කෙන්ජෝගෝ. කෙන්ජෝගෝ හදාගන්න ක්‍රමයක් තමයි ඕවකුට ඉස්සරහට දාලා ක්‍රියාපදයේ මස් ෆෝම් එක හදාගෙන මස් අයින් කරලා ශිමස් කියන එක එකතු කරන්නයි තියෙන්නේ අගට. එතකොට මෙතන අපිට ඒ විදිහට උත්තරයක් මේ උත්තර හතරෙන් හොයාගන්න පුළුවන්. කොතනද තියෙන්නේ කියලා හොඳට බලන්න. හතරෙම ඕවකුර නම් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නේද? ඊළඟට තෙත්සුදයි මස් වල මස් අයින් කරාම තෙත්සුදයි කියලා කියන එක විතරයි ඉතුරු වෙන්න ඕනේ. හතරෙම ඒ කැලලත් සමානව තියෙනවා. ඊළඟ කොටසෙන් තමයි ඔන්න අපිට උත්තරය හොයන්න තියෙන්නේ. මම කිව්වා ශිමස් කියන එක තමයි කෙන්ජෝගෝ වලදී අපි අගට එකතු කරන්න කියලා. එතකොට ශිමස් කියන එක අගට එකතු වෙච්ච උත්තරේ විදිහට තියෙන්නේ මෙන්න මෙතන. ඔතෙත්සුදයි ශිමස් කියන එක තමයි ඔතෙත්සුදයි ශිමෂෝකා. මේ මෂෝකා කියලා කියන එක පාවිච්චි කරනෝනේ අපි කාට හරි කෙනෙක්ගෙන් මම මේ දේ කරන්න දෙන්නද කියලා අහන වෙලාවට. අන්න ඒ අර්ථයෙන් තමයි මෙතන ඔතෙත්සුදයි ශිමෂෝකා කියලා කියන එක ඇවිල්ලා තියෙන්නේ. මං උදව් කරන්නද කියලා කියන අර්ථය. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. අමේගා නනි නනි අස්තනෝ සියයිවා චූෂිදා. චූෂි කියලා කියන්නේ කැන්සල් වෙනවා කියලා කියන එක නේද? හෙට තියෙන තරඟය කැන්සල් වෙනවා. මේ කියන්නේ වැස්සොත් හෙට තියෙන තරඟය කැන්සල් වෙනවා. එතකොට බලමු අපි උත්තර හතර බලන්න. අමේගා ෆුරුබා. අමේගා ෆුරේබා. අමේගා ෆුරේනාරා. අමේගා ෆුරිතරා. මොකක්ද උත්තරය වෙන්න ඕනේ? බා ෆෝම් එකෙන් යෙදෙනවා නම් හරියට බා ෆෝම් එකේ යෙදලා තියෙන ෆුරුබා කියන්නේ නෑ නේද අපි? ෆුරු වල බා ෆෝම් එක නිවැරදිව තියෙන්නේ මෙන්න මෙතන. ෆුරේබා. වැස්සොත් කියලා කියන අර්ථය. එතකොට අමේගා ෆුරේබා අස්තනෝ සියයිවා චූෂිදා. はい。じゃあ2番です。かわいい T シャツ。何々買いたいけどいくらかな? ලස්සන නැත්නම් කියුට් ටී-ෂර්ට් එකක්. ගාන වැඩි නැත්තම් මිලදී ගන්න ඕනේ. කීයද දන්නේ නැහැ. ඉකුරා කනා. එතකොට මෙතන මිල අධික නැත්තම් කියලා කියන එක නේද? බලන්න උත්තර හතර. තකකු නකෙරෙබා. තකයි නකෙරෙබා. තකකු නයි කෙරෙබා. තකයි ජන කෙරෙබා. තකයි කියලා කියන්නේ ඊකේ යෝෂ එකක් නේද? ඊකේ යෝෂි වල බා ෆෝම් වල නැත ස්වරූපය හදාගද්දී ඉස්සෙල්ලම කුණයි කියන ස්වරූපයට හදාගෙන ඉන්න ඕනේ. දැන් තකයි වල කුණයි කියන ස්වරූපය තමයි තක කුණයිනේ. තක කුණයි. කුණයි කියන ස්වරූපයට හදාගත්තට පස්සේ තක කුණයි කියලා කියන වචනේ අවසානයේට ඉදිලා තියෙන නයි කියන අකුරු දෙක අයින් කරලා දාන්න. නයි කියලා කියන එක අයින් කරන්න. එතකොට තකකු විතරයි ඉතුරු වෙන්නේ නේ. ඊළඟට නකෙරෙබා කියන එක එකතු කරන්නයි තියෙන්නේ. එතකොට හැදෙනවා තකකු නකෙරෙබා කියලා. එතකොට තකකු නකෙරෙබා කයිතයි කෙදෝ ඉකුරා කනා
මිල අධික නොවුනොත් මිලදී ගන්න ඕනේ කීයද දන්නේ නැහැ.はい。じゃあ3番です。図書館カードの作り方がわかりません。誰に何々いいですか? ලයිබ්‍රරි කාඩ් එක හදාගන්න විදිය තේරෙන්නේ නැහැ. දරේ කියලා කියන්නේ කවුද කියන එක නේද? දරේනි කාගෙන් ඇහුවොත් හොඳයිද කියලායි මේ අහන්නේ. දරේනි මේ ග්‍රැමර් එක අපෙන් අහලා තියෙන්නේ. දරේ කාගෙන් ඇහුවොත් හොඳයිද? එතකොට ඇහුවොත් කියලා කියන එක. මෙතන ඇහුවොත් කියලා අපිට බා ෆෝම් එකෙන් හදාගන්න පුළුවන් කිකු කිකිමස් කියලා කියන verb එකෙන්. එතකොට කිකු කිකිමස් වල බා ෆෝම් එක නිවැරදිව තියෙන මේ උත්තර හතරෙන් කොතනද? කිකෙබනේ කිකු වල බා ෆෝම් එක තමයි කිකෙබා. දරේනි කිකෙබාいいですか? はい。じゃあ4番です。ギターを何々ならいいお店を紹介します。ගිටාර් එකක් ගන්නවා නම් හොඳ ෂොප් එකක් මං ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. ගිටාර් එකක් මිලදී ගන්නවා නම් නරා කියලා කියන ග්‍රැමර් එක නේද මෙතන තියෙන්නේ. එහෙනම් මිලදී ගන්නවා නම් මේක ප්ලේන් ෆෝම් එකේ යෙදෙන ග්‍රැමර් පොයින්ට් එකක් නරා කියලා කියන්නේ. එතකොට කයිමස් වල මොකද්ද අපි මෙතන ප්ලේන් ෆෝම් එක විදිහට ගන්න වෙන්නේ? ඩික්ෂනරි ෆෝම් එකනේ. කව් නරා කියලා තමයි අපිට මෙතනදී උත්තරය ගන්න වෙන්නේ. ギターを買うならいいお店を紹介します。じゃあ次5番です。スキーが何々なら北海道に行ってみたらどう? ස්කී කියලා කියන්නේ ස්කීයින් කියලා කියන එකනේ. හිම මත ලිසා යාම. මේ ස්කීයින් වලට කැමති නම් සුකි කියලා කියන මේ නාකේ යෝෂක නෙමෙයි උත්තර හතරෙම තියෙන නේද? කැමති නම් හොක්කයිදෝ වලට ගිහින් බලුවොත් මොකද? කොහොමද මෙතන අපි කැමති නම් කියලා කියන්නේ? ස්කීගා ස්කීදා නරා ස්කීගා සුකිනා නරා ස්කීගා සුකීදේ නරා එහෙම නැත්නම් හතරවෙනි උත්තරේ දැම්මොත් ස්කීගා ස්කී නරා නාකේ යෝෂ එකක් එක නරා එකතු වෙදී නා අකුර අයින් වෙන්න ඕනේ නේද? අයින් වෙලා තමයි නරා කියන එක එකතු වෙන්නේ. එහෙනම් මෙන්න මේ සුකි කියන උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙතනදී. はい。6番です。バイクを買いたいの? バイク何々ロンダがいいよ. බයික් එකක් ගන්න ඕනේද ඔයාට? බයික් එකක් ගන්නවා නම් ලොන්දා කියලා කියන එක හොඳයි කියලා මේ කියන්නේ. එතකොට බයික් එකක් නම් ලොන්දා කියන එක හොඳයි. බයික් එකක් නම් කියලා කොහොමද කියන්නේ? බයිකු නරා, බයිකු දෂි, බයිකු තොකා, බයිකු දරා. අපි කියන්නේ බයිකු නරා කියලානේ. බයිකු නරා නනි නනිගා ඊයෝ. නේ? ගිටාර් නරා අනොමිසෙගා ඊයෝ. ගිටාර් එකක් නම් අන්නර ෂොප් එක හොඳයි. අනේ විදිහට බයිකු නරා කියලා කියන උත්තරේ තමයි අපි මෙතනදී උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. はい、じゃあ次です。いつもどこで買い物するの? ඔයා සාමාන්‍යයෙන් ඔයා හැමදාම කොහෙන්ද shopping කරන්නේ? 駅前のスーパー何々コンビニとかで買うよ。駅前のスーパーステーションඑක ඉස්සරහා තියෙන සුපර් මාකට් එකේ. ඊළඟට තියෙනවා කොම්බිනි තොකාで買うよ. කොම්බිනි වගේ වලින් තමයි ගන්න. එහෙනම් මෙතන මේ නාමපද දෙක සම්බන්ධ කරන්න ඕනනේ. මේ ස්ටේෂන් එක ඉස්සරහා තියෙන සුපර් මාකට් එකෙන් ඒ වගේම තමයි කොම්බිනි එකෙන් වගේ වලින් තමයි ගන්න. එතකොට තොකා කියලා කියන මෙන්න මේ තොකා කියලා කියන එකෙනාගෙන් අපිට පුළුවන් නාමපද කීපයක් එක තනි වාක්‍යයක් ඇතුළේදී එකට හමුනන්න. අර යා වලින් කරන එකම තමයි මේ තොකා වලින් උත් කරන්නේ. හැබැයි මේ තොකා කියලා කියන එක ගොඩක් හනාශිකොතබ. ඒ කියන්නේ ෆෝමල් නැති බවක් තියෙනවා. ඉන්ෆෝමල්. තොකා කියලා කියන එක අපිට අර යා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉන්ෆෝමල්. විධිමත් නැහැ. එතකොට එකිමයන සූපා තොකා කොම්බිනි තොකාで買うよ. はい。じゃあ次です。マリアの仕事は掃除何々、洗濯何々、おじいさんたちの世話をすることです。마리아ගේ仕事, ජොබ් එක තමයි, රැකියාව තමයි. සෝජි, ඔන්න බලන්න මෙතන උත්තර හතර විදිහට දීලා තියෙන්නේ. මේ තැන් දෙකටම නදෝ කියලා කියන එක. සෝජි නදෝ, සෙන්තකු නදෝ. එහෙම නැත්නම් සෝජි නරා, සෙන්තකු නරා. එහෙමත් නැත්නම් සෝජි තොකා, සෙන්තකු තොකා. ඊළඟට හතරවෙනි එක සෝජි මදේ, සෙන්තකු මදේ. මොකක්ද ගැලපෙන උත්තරේ වෙන්න ඕනේ?
මෙතනත් සෝජි සෙන්තකු කියලා කියන්නේ නාමපද දෙකක් නේ. එහෙනම් මේ සෝජි කියලා කියන්නේ ක්ලීනින් කියලා කියන එක පිරිසිදු කිරීම. එතකොට මරියාගේ ජොබ් එක තමයි ක්ලීන් කරන එකයි සහ මොකද්ද සෙන්තකු පිරිසේදීම වගේ ඔජී සන්තචි මේ සියලාට උදව් කරන එක. එයාලව රැක බලා ගන්න එක. ඔජී සන්තචිනෝ සේවාව සුරු කොට දෙස්. එහෙනම් මොකක්ද මෙතන මේ හත්වෙනි වාක්‍ය වගේම එකක් තමයි. සෝජි තොකා සෙන්තකු තොකා නේ තොකා වලින් අපිට පුළුවන් මේ නාමපද දෙක සම්බන්ධ කරන්න. はい。じゃあ9番です。リオデジャネイロは綺麗なビーチが何々し、サンバが何々し、楽しいところです。はい。එතකොට මෙතන මේ රියෝ ඩි ජනේයිරෝ කියලා කියන්නේ මේ සිටි එකක නමක්. සිටි නේම් එකක්. ඊළඟට බීච් කියලා කියන්නේ බීච් එක කියලා කියන එක නේ. මේ සිටි එකේ ලස්සන බීච් එකක්. නේ. කිරේන බීච් එක නනිනනිෂි සම්බා. මොකද සම්බා කියලා කියන්නේ? සම්බා කියලා කියන්නේ බ්‍රසීලියන් ඩාන්ස් වර්ගයක්. සම්බා. එතකොට මේ සම්බා කියලා කියන එක නනිනනිෂි තනෂී තොකොර දෙස්. හරිම විනෝදජනක තැනක්. මේ සිටි එක හරිම විනෝදජනකයි කියලා කියන්නේ නේද? කිරේන බීච් එක මොකද්ද? ආරුෂි සම්බාගා ආරුෂි තනෂී තොකොර දෙස්. මේ ෂි වලින් කරන්නේත් වාක්‍යයක යෙදෙන කරුණු කීපයක් නැත්නම් හේතු කීපයක් එකට අමුණන එක. එතකොට මේ කියන මේ සිටි එක සම්බන්ධව හේතු කීපයකින් වර්ණනා කරනවා නේ. ඒ සිටි එකේ තියෙන හොඳ දෙකක් තමයි කියන්නේ. ලස්සන බීච් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ සම්බා කියලා කියන ඩාන්ස් වර්ගයක් තියෙනවා. එතකොට මේ ෂී වලින් කරන්නේ මේ විදිහට හේතු කීපයක් වාක්‍යයක යෙදෙන. තනි වාක්‍යකින් එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන් මේ ෂී කියලා කියන ග්‍රැමර් පොයින්ට් එකෙන්. මේකත් N4 වලට අදාළ ග්‍රැමර් එකක්. はい。じゃあ次です。10番です。この店のバイトは時給が何々し、仕事も簡単です。මේ ෂොප් එකේ part time job時給කියලා කියන්නේ පැයකට ගෙවන මුදල. පැයකට ගෙවන මුදල何々し仕事も簡単です. ජොබ් එකත් ලේසි. පැයකට ගෙවන මුදලත් වැඩි වගේම තකයි කියලා කියන එකනේ තියෙන්නේ. නේද? ඒකට තකයි කියලා කියන එක නම් මෙතන ෂී එක සම්බන්ධ වෙද්දී කොහොමද සම්බන්ධ වෙන්නේ? ජිකියුගා තකයිෂි. ජිකියුගා තකයි දශි. ජිකියුගා තකයි නශි. ජිකියුගා තකකුෂි. මෙතනදී මේ ෂී කියලා කියන එකනත් එක්ක ප්ලේන් ෆෝම් වලින් තමයි සම්බන්ධ වෙන්න ඕනේ. හැම කෙනෙක්ගෙම ප්ලේන් ෆෝම් එකෙන් තමයි සම්බන්ධ කරන්නේ. එතකොට මේ තකයි කියලා කියන්නේ EKUෂ එකක් නේද? එහෙනම් දෙස් කියන එක අයින් කරලා කෙලිම මේ තකයි කියන එක එකතු කරා නම් හරි. තකයිෂි. ජිකියුගා තකයිෂි仕事も簡単です. හරි. අපි එහෙනම් මේ ෆුකුෂු මොන්දයි සන් කියලා කියන එකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. 1番。名古屋空港への何々方を知っていますか？名古屋空港、名古屋空港එකට එයාපෝට් එකට යන්න විදිහනේ යන විදිහ. එතකොට ඉකිමස් වල මස් අයින් කරලා ඉකි කතා කියලා අපිට හදාගන්න පුළුවන් යන විදිහ. 名古屋空港への行き方を知っていますか？දන්නවද කියලා යහන්නේ. はい。じゃあ2番です。この靴は何々安いです。安いです。憎いです。කියලා කියන ක්‍රම දෙක නේද?安いですකියලා කියන්නේ දෙයක් කරන්න පහසුයි කියලා කියන එකනේ. 靴を履くකියලා තමයි අපි කියන්නේ. සපත්තු දානවලු. 履く、履きます. එහෙනම් මසයි ඉවත් කරලා安いですඑකතු කරනවා. එහෙනම් 履きやすいですවෙන්න ඕනේ. ඊළඟ එක. 弟はマリアのお母さん何々お土産をもらいました。お土産をもらいましたකියලා කියන්නේ සිහිවටනයක් ලැබුණා කියලා කියන එකනේ නේද? එතකොට මල්ලිට මරියාගේ අම්මගෙන් සිහිවටනයක් ලැබුණා. අම්මගෙන් කියලා කියනවා නම් お母さん に වෙන්න ඕනේ නේ. 弟はマリアさんのお母さんにお土産をもらいました.
じゃあ4番。先生はブラジルに何々ことがありますか?先生はブラジルකියලා කියන්නේ බ්‍රසීල් කියලා කියන එකනේ. සෙන්සේ බ්‍රසීලයට ගිහින් තියනවද කියලානේ මේ අහන්නේ. එතකොට යනවා ඉකිමස් කියලා කියන verb එකේ මොකද්ද සංකේගෝ එක වෙන්නේ? මොකද මේ සෙන්ස කෙනෙක්ගෙන් තමයි අහන්නේ. おっしゃったことがありますか? いらっしゃったことがありますか? ご覧になったことがありますか? 召し上がったことがありますか? 行きます来ますවල行きますකියන එක්කෙනාගේ සහ 来ますකියලා කියන verb එකෙත් දෙකටම එකම සංකේගෝ එක තමයි පාවිච්චි කරන්නේ. いらっしゃいますකියලා කියන එකනේ. අපිට いらっしゃいますකියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා. おいでになりますකියලාත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන අපිට උත්තරේ විදිහට දීලා තියෙන්නේ මේක විතරයිනේ. අපිට මේක නිසා මේක තමයි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් වෙන්නේ. いらっしゃったことがありますか? හරි. මෙතන මේ おっしゃった、おっしゃいますකියලා කියන්නේ 言いますකියලා කියන verb එකේ සංකේගෝ එකනේ. 言いますකියනවා කියලා කියන එක. ඊළඟට ご覧になりますකියලා කියන්නේ 見ますවල සංකේගෝ එක. ご覧になります。ඊළඟට 召し上がります、召し上がるකියලා කියන්නේ 食べます、එහෙම නැත්නම් 飲みますකියලා කියන verbs දෙකේම සංකේගෝ එක. はい。はい。じゃあ5番です。カメラを買う何々、秋葉原が安いですよ. කැමරාවක් මිලදී ගන්නවා නම් අකිහබරවල ගාන අඩු. මිලදී ගන්නවා නම් කියලා කියන අර්ථය ගන්න පුළුවන් අපිට මේ හතරෙන් මොකෙන්ද? කව් නරා වලින් නේද? කව් බා කියලා කියන්න බෑනේ. බා ෆෝම් එක එනවා නම් කව් ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක බා ෆෝම් එක එනවා නෙමෙයිනේ. ඒක හදාගන්න බෑ මෙම ඩික්ෂනරි ෆෝම් එකත් එක්ක බා එකතු කරලා. එතකොට මෙතන විදිහට උත්තරේ ගන්න වෙනවා නම් ගන්න පුළුවන් වෙන්නේ නරා කියන එක. කව් නරා වෙනවා. ප්ලේන් ෆෝම් එකත් එක්ක තමයි නරා එකතු වෙන්නේ. はい。じゃあ、6番です。たくさん食べてお腹がいっぱい何々まだ食べたいです. ගොඩාක් කාලාお腹がいっぱいබඩ පිරිලා. මද 食べたいですකියලා කියන්නේ තවත් ඒ උනාට කන්න ඕනි කියලා කියන එකනේ. මද 食べたいです. මේ බඩ පිරිලා උනාට තවත් කන්න ඕනේ. いっぱい මොකක්ද එන්න ඕනේ? いっぱいだから、いっぱいなので、いっぱいなのにいっぱいだのに. මොකද්ද මේ එහෙම උනාට කියලා කියන අර්ථයේ තියෙන මේ හතරෙන් කොතනද? දැන් දකරා නනෝද දෙකම නිසා කියලා කියන අර්ථයේ තියෙන. මෙතන ගැලපෙන්නේ නැහැ නිසා කියන එක. බඩ පිරිලා උනාට තවත් කන්න ඕනේ කියලායි කියන්නේ. එහෙනම් නොනි කියලා කියන ග්‍රාම එක නේද? ඉප්පයි නනෝනි මදා තපෙතයිです. はい。じゃあ7番です。貯金がたくさん何々オートバイを買います. චොකින් කියලා කියන්නේ සේවින්ග්ස් කියලා කියන එක නේද? තමන් ඉතිරි කරපු මුදල්. ඉතිරි කරපු මුදල් 탁상 ගොඩක් තිබුණොත් ඕටෝබයි මෝටර් බයික් එකක් මිලදී ගන්නවා. 탁상 아레바, 탁상 아루바, 탁상 අත්තේ නරා, 탁상 අතරා. මොකක්ද උත්තරේ? ගොඩක් තිබුණොත් බා ෆෝම් එක තමයි මෙතන හරියට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ උත්තරවල බැලුවාම පේනවා බා ෆෝම් එක එක්ක එදිච්ච එක තමයි මෙන්න මේ පළවෙනි උත්තරේ තමයි නිවැරදි වෙදලා තියෙන්නේ. අරු කියලා කියන verb එක අරේබා අවසානට තියෙන ඌ ශබ්දය ඒ ශබ්දයක් වෙනවා නේද බා ෆෝම් එකට හැරෙන්නේ. ඒතකොට රූ වගුර රේ වෙලා තියෙනවා. ඒතකොට අරේබා. නේ? අපි තව උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හෂිරු කියලා කියන verb එක ගමු. හෂිරු රූ වගුර රේ අකුරක් වෙනවා. ඒතකොට හෂිරේබා වෙනවනේ. හෂිරේබා. ඉක්කු කියන එක ගත්තොත් ඉකේබා වෙනවනේ. කූ එක කේ වෙන්න ඕනේ. ඒ ශබ්දේ බවට හැරෙනවා. හරි. じゃあ8番です。若い人たちはパソコン何々、携帯何々で友達に連絡します。මේ若い人たちමේ තරුණ අයパソコンකියලා කියන්නේ කම්පියුටර්ස් නේද? කම්පියුටර්ස් වලින් සහ携帯කියලා කියන්නේ ෆෝන්ස්, මොබයිල් ෆෝන්ස් වලින් මේ යාළුවන්ට පණිවිඩය යවනවා. එතකොට මෙතන උත්තර වලින් දැන් අපිට හිතනවා පළවෙනි උත්තරයත් හරිද කියලා නේද? යා වලින් කරන්නේ නාමපද දෙකක් එකට සම්බන්ධ කර නාමපද එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් නාමපද කීපයක්. හිතන්න මෙතන වකායි හිතෝතාචිවා පසෝකොන් යා කේතයි යා දෙ තොමොදාචිනේ連絡します. මෙතන යා එක හරි ඕකේ ඒක ප්‍රශ්නයක් නෑ. ආයේ මෙතනටත් යා එකක් දාන්න පුළුවන්ද? කේතයි යා දෙ හරියන්නේ නෑනේ. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න බෑ.
එතකොට ඊළඟට ගන්න පුළුවන් අපිට තොක කියලා කියන එක නේද? අපි කලිනුත් මේක සාකච්ඡා කරානේ. නාමපද කීපයක් එකට සම්බන්ධ වෙනවා. එතකොට මෙතනදී වකයි හිතෝතාචිවා පසකොන් තොක කේතයි තොකාදේ තොමදාචිනි නිරාකුෂිමස්. මෙන්න මේක තමයි නිවැරදි උත්තරය වෙන්නේ. යා නදෝ කියලා වන ගැටලුවක් නැහැ. සම්බන්ධ කරන්න පුළුවන්. වකයි හිතෝතාචිවා පසකොන් යා කේතයි නදෝදේ තොමදාචිනි නිරාකුෂිමස් කියලා වන ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී අපිට යා එක දාන්න බෑ මේ හිස්තැනට. はい、じゃあ9番です。いらっしゃいませ。コーヒーはホットとアイスどちらに何々か。මේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා නේද? කෝහීවා හොට්ටෝ. කෝපි එක මේ හොට් කොෆි එකක්ද එහෙම නැත්නම් අයිස් කොෆි එකක්ද ඕනේ කියලා තමයි අහන්නේ. නේ? එහෙනම් කෝහීවා හොට්ටෝとアイスどちらにමොකද්ද? どちらにしていますか？どちらになさいますか？どちらにお飲みしますか？どちらにございますか？どちらにしますかකියලානේ අපි සාමාන්‍යයෙන් අහනවා නම් අහන්නේ නේ. හොට්ටෝ අයිස් どちらにしますか? しますකියලා කියන verb එකේ sonkeego. දැන් මේ කස්ටමර් කෙනෙක්ගෙන් අහන්නේ. sonkeego එක තමයි なさいますකියලා කියන එක. එහෙනම් どちらになさいますかකියලා අහන්න පුළුවන් අපිට. はい。じゃあ10番。のりこさん、美味しいクッキーが焼いて何々よ。のりこさんってකියන්නේ නේ රස cookies ටිකක් බේක් කරලා තියෙනවා. 焼いていますよ。焼いておきますよ。焼いてありますよ。焼いておりますよ。මොකද්ද? 焼く。焼いてありますよね。හරි. මෙතන මේ 焼いていますよ。焼いていますකියලා කියන එක ගන්න බෑ. ඇයි ඒ ගන්න බැරි? දැන් ていますてありますකියලා කියන මේ ව්‍යාකරණ වලදී ていますවලදී verb එක අනිවාර්යයෙන්ම ජිදෝෂි එකක් වෙන්න ඕනේ නේ. ජිදෝෂි කියලා කියන්නේ අකර්මක ක්‍රියාපදනේ. intransitive verb එකක් වෙන්න ඕනේ. යකු මෙතන යෙදලා තියෙන verb එක බලන්න යකු යකිමස් කියලා කියන්නේ transitive. එහෙම නැත්නම් අපි කියන්නේ තදෝෂි කියලා. තදෝෂි එකක් තමයි මෙතන යෙදලා තියෙන්නේ. තදෝෂි එකක් එක්ක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම te arimas තමයි යෙදෙන්නේ. ඒ නිසා තමයි මෙතන යයිte arimas කියලා කියන උත්තරය අපි තෝරගත්තේ. හරි. ඊළඟ කොටසට යමු. දැන් මෙතන තියෙන අපිට මේ වාක්‍ය පිළිවෙල නිවැරදිව හදාන්න නේද? හරි. අපි එහෙනම් පිළිවෙල හදාගෙන යමු. හරි. එහෙනම් අපි කියවමු බලන්න. 図書館で何々ありませんでした。図書館でඅපි දැන් බලමු කොහොමද එන්න ඕනි කියලා. 本を探してみましたがありませんでした。දැක්කද පොඩ්ඩක් නිකන් මේ උත්තර ටික මෙහා මෙහා කරලා බැලුවොත් නිකන් වාක්‍යයට දාලා බැලුවොත් තේරුම ලේසියෙන් හිතා ගන්න පුළුවන්. 図書館で本をමෙන්න මේ පිළිවෙලට යන්න ඕනේ. 本を探してみましたがありませんでした。ඒතර උත්තරය මෙතන මේ තුන්වෙනි ස්ථානට එන උත්තරය වෙන්න ඕනේ. එහෙනම් අංක 3 මෙන්න මෙයා තමයි උත්තරය වෙන්න ඕනේ නේද? මෙන්න මෙයා තමයි උත්තරය වෙන්න ඕනේ. හරි. අපි එහෙනම් ඊළඟ එකට යමු. 先生何々ありますか? සෙන්සගෙන් අහන්නේ නේද? ප්‍රශ්නයක් අහනවා සෙන්සගෙන්. 召し上がるකියලා කියන verb එකක් තියෙනවා. මෙතන 召し上がるකියලා කියන එක තබෙරු කියලා කියන verb එකේ sonkeego එක. එහෙනම් සෙන්සගෙන් අහන්නේ මේ තයි රියෝරි කියලා තියෙනවා නේද? තායි කෑම වලට නේ. තායි කෑම කාලා තියෙනවද කියලා අහන්නේ. 先生タイ料理を召し上がったことがありますか? අන්න හරියට වෙනවත් වෙරමුනේ. 召し上がったことがありますか? එතකොට මෙතන තුන්වෙනි එකට එන උත්තරය කියන්නේ පළවෙනි අංකය. මෙන්න මෙයා තමයි උත්තරේ වෙන්න ඕනේ. 13番です。手が何々持って1時間歩いた。手කියලා කියන්නේ අත කියලා කියන එක නේද? 1時間歩いたකියලා කියන්නේ පැයක්ම ඇවිද්දා කියලා කියන එක. එතකොට මෙතන බලන්න දැන් මේ අංකවල අංක 4 උත්තර 4 විතර දීලා තියෙන වචන 4 බලන්න. තේගා මොකක්ද මෙතනින් අපිට දාන්න පුළුවන් මේ ළඟම ඒ කියන්නේ පළවෙනි හිස් තැනට දාන්න පුළුවන් එක්කෙනා මොකද්ද? තේගා ඉතයි කියලා කියන්න පුළුවන් නේ. තේගා ඉතයි. එහෙනම් මෙතනට අපි ඉතයි කියලා කියන එක දාලා බලමු අපි. තේගා ඉතයි නොනි නේ නොනි තේගා ඉතයි නොනි ඊළඟට
ඔමොයි නිමොත්සු ඕ මොත්තේ 1時間歩いた. හරියටම වාක්‍ය ගැලපෙන විදිහට එනවානේ. තෙගා ඉතායි නොනි ඔමොයි නිමොත්සු ඕ මොත්තේ 1時間歩いた. එතකොට මෙතන දෙවෙනි හිස් තැනට එන්න ඕනේ. ආන්සර් අපෙන් අහන්නේ නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ මෙන්න මේ නොනි කියලා කියන එක. හරි. ඊළඟ එකට යමු. අනොසේතා අකකුතේ නනි නනිනේ. අර ස්වීට් එක අකකුතේ. අකයි කියලා කියන්නේ රතු පාටයි කියලා කියන්නේ. එතකොට අකකුතේ රතු පාටයි වගේම දැන් බලමු අපි මේ වචන හතරෙන් මොකක්ද ළඟටම මෙතන අකකුතේ වලට පස්සේ එන්න ඕනේ වචනේ මොකක්ද කියලා. හරි. අකකුතේ දැන් මේ කුතේ එන්නේ සාමාන්‍යයෙන් මේ EKUC එකක් තවත් KUC එකක් එකට එකතු වෙද්දී නේද? උදාහරණයක් විදිහට ඔයිෂිකුතේ යසුයි දෙස් කියලා අපි කියන්නේ අන්න ඒ වගේ. එතකොට මෙතන බලන්න වෙන KUC එකක් විදිහට තියෙන උත්තරේ මොකක්ද කියලා. මෙන්න මෙයානේ කිරෙයිදා කියලා කියන එක. අකකුතේ කිරෙයිදා කරා යසු කෙරෙබා කයිතයිනේ. යසු කෙරෙබා කයිතයිනේ. යසු කෙරෙබා කියලා කියන ලාභ වුණොත් මිලදී ගන්න ඕනේ. අර ස්වීට් එක රතු පාටයි වගේම ලස්සනයි. ඒක නිසා ඒක ලාභ වුණොත් මට ඒක මිලදී ගන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ. හරි. එතකොට ආන්සර් එක විදිහට එන්න ඕනේ මොකද? තුන්වෙනි හිස් තැනට එන්න ඕනේ 3. එහෙනම් මෙන්න මෙයා තමයි ආන්සර් එක වෙන්නේ. හරි. 15番です。最後ですね。最後の質問。はい。鍵は何々あります。鍵යතුරු කියලා කියන එකනේ.鍵කියලා කියන්නේ යතුරුあります. මෙතන verb එකක් එක යෙදෙන වෙලාවට verb එක ඉන්න ඕනේ තේ form එකෙන්නේ. එතකොට බලන්න verb එකක තේ form එක තියෙන්නේ මෙන්න මෙයානේ නේද? එහෙනම් ඔයිතේ අරිමස් තමයි මෙතනට එන්නේ. මෙතනට එන්න ඕනේ අංක 1. දැන් බලමු අපි මේ ටික උතුරු හිස්තැන් තුනට එන්න ඕනේ මොකද්ද කියලා. කගිවා තේබුරුනෝ උවේනි ඔයිතේ අරිමස්. ගැලපෙන විදිහට වාක්‍ය හදුවොත් ඒ විදිහට තමයි එන්න ඕනේ. කගිවා තේබුරුනෝ උවේනි ඔයිතේ අරිමස්. එතකොට මෙතන පළවෙනි ස්ථානට එන්න ඕන උත්තරනේ අහන්නේ. එහෙනම් 4 වෙනි අංකය. එහෙනම් මෙන්න මෙයා තමයි පළවෙනි එකට එන්නේ. හරි. මම හිතනවා මේ අද සාකච්ඡා කරපු ප්‍රශ්න ටිකත් ඔයාලට ගොඩාක් අවබෝධ වෙන්නේ නැති, පැහැදිලි වෙන්නේ නැති, සමහර විට මතක නැති වෙලා තිබිච්ච ක්‍රම සමහර ඒවා මතකයේ අලුත් වෙන්නේ නැති. අපි මේ පොතේම ඉතුරු කොටස් ටිකක් මේ විදිහටම සාකච්ඡා කරගෙන යමු. දැන් ඔයාලට තේරෙනවා ඇති පේපර් එක එන්න ටික ටික අමාරු වීගෙන එනවා. දැන් අර මුලදී අපි කතා කරපු ප්‍රශ්නවල ගොඩක්ම තිබුණ N5 වලට අදාළ ග්‍රාමර්. දැන් ඔන්න ටික ටික N4 වලට අදාළ ග්‍රාමර් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටික හොඳට ඔයාලා මේ විදිහටම ප්‍රැක්ටිස් කරගෙන යන්න. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ජා මිනසන් සයනරා